යුගයට ගැලපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමග 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය. මෙහිදී රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳව සාකච්ඡා කෙරුණි. මීට විසඳුම් ලෙස නව තාක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා යොදා ගැනීමෙන් කාර්යක්ෂමව සේවා සැපයීමට සැලසුම් පිළිබඳව අවධානය යොමු තිබේ. දෙපාර්තමේන්තුවේ නව ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකා රේගුව තුළ පවතින ආක්‍රමිකතා තුරන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මානව සම්පත් කළමනාකරණය, නව බඳවා ගැනීම සහ යටිතල පාසුකම් සංවර්ධනය කඩනම් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානයට යොමු කරවිය. පසුගිය වසරේ රේගුව විසින් අත්කරගන්නා ලද ආදායම් ඉලක්ක මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගීමට ලක් වූ අතර මෙවර ඉලක්කගත ආදායම සපුරා ගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.